Wow. Ducati, BMW, KTM. සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට ඔයාලව. දැන් ඔයාලා දකින්න ඇති මම රෙන්ට් එකට අරන් බයික් එකක් පැත්තා. මේ තමයි මගේ අලුත් බයික් එක. මම අලුත් බයික් එකක් ගෙනාවා. ඒක දැන් ගෙනාලා ටික දවසක් වෙනවා. මම වීඩියෝ එකක් තාම දැම්මේ නැහැ. දැන් අද තමයි හරියටම වීඩියෝ එකක් දාන්නේ. මේක ගැන අපි තව කතා කරන්න ඕනේ. අපි ඊට කලින් යමු. මම ලස්සන තැනක් බලලා තියෙන්නේ. අපිට ගිහිල්ලා බයික් එකේ වීඩියෝ එකක් කරලා මටත් පොඩි රවුමක් දාන්න. මොකද අද උදේ වරුව කියන්නේ මේ දවස් ටිකෙන් වැස්සා. අද තමයි පොඩ්ඩක් හරි වහින්න නැතුව තියෙන්නේ. ඒ හින්දා අපි අම්පුඩ රවුමක් ගහන්න දැන්ටමත් ඇහෙනවා කට්ටිය බයික් වල යනවා. මොකද තව ටික දවසයි තියෙන්නේ බයික් පදින්න. මොකද ඊට පස්සේ සීත කාලේ එනවා. ඊට කලින් දැන් හැමෝම ඉතින් පුළුවන් තරම් පදිනවා. අපි මේකේ කිලෝමීටර ගානේ යවා ගන්නත් ඕනේ. මේක බ්‍රෑන්ඩ් නිව් එකක්. කිලෝමීටර ගානේ යවා ගන්න ඕනේ. මොකද සර්විස් එක කරගන්න. ඒක කරගන්න තියෙනවා තමයි මම අද පොඩ්ඩක් රවුමක් ගහන්න යන්නේ. ඊට පස්සේ සතියේදී මේක සර්විස් එකත් කරලා ඉවර කරනවා. ඊට පස්සේ බයික් එක කිසිම අවුලක් නැහැ. අපි එහෙනම් යන්න පටන් ගමු.
ඔන්න අපි ආවා. පැය එකහමාරක් විතර ගියා එන්න. මොකද කිලෝමීටර් 20කට වැඩිය පාර සම්පූර්ණයෙන්ම තිබ්බ වංගු විතරමයි. ටිකක් අමාරුයි මොකද බයික් එක අලුත් හින්දා. මට තාම පුරුමදි. හැබැයි ඒ ඔක්කොම වටිනවා. ඒ ඔක්කොම වටිනවා. පැය එකහමාරේ පැය දෙකක් ආවත් වටිනවා. මෙන්න මේ view එකට. පුදුම ලස්සනක් තියෙන්නේ. මම එන පල්ලෙහි ඉඳලා ආවේ. වව්. මාරම ලස්සනයි. මෙතන පල්ලියක් තියෙනවා. මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරද්දී බොබ්බිය පැත්තට ආවනේ. බොබ්බිය පැත්තෙන් ටිකක් උඩට ගියාම මේ පල්ලිය තියෙනවා. මම දැක්ක ගොඩක් කට්ටිය එනවා මෙහෙට. ලස්සනයි. දැන් මේ වෙලාවට ගොඩක් කට්ටිය ගිහිල්ලා පල්ලෙහාට. මොකද මට එද්දි ගොඩක් කට්ටියව හම්බුණා. උඩට ගිහිල්ලා බලමු. මාර ලස්සනයි මේ පල්ලිය එන පොඩි පල්ලියක්. අනික ගොඩක් පරණයි. view එක නම් හැබැයි මාර විදියට ලස්සනක් තියෙන්නේ. ඒක දැක්කම ආසයි. වව. අරද පේන විතර හිම කඳු වර ඈතින් පේනවා. අනික මාර නිශ්ශබ්දයි කියන්නේ කිසි සද්දයක් නැහැ. විතර පල්ලෙහ මම හිතන්නේ බාර් එකක් තියෙන්නේ. කැෆේ මොනවා හරි බොන්න පුළුවන්. වව්. දැන් ඔයාලා මෙච්චර වීඩියෝ එක ක්ලික් කරේ පල්ලිය බලන්න නෙමෙයිනේ. ඔයාලා ක්ලික් කරේ මෙන්න මේක බලන්නනේ. මේක තමයි අලුත් බයිසිකලේ. මේ බෑග් එක ගැන ගණන් එපා. මට මේක ඊට තිබ්බේ නෑ. මම හිතුවා මෙතන බෑග් එක එල්ලලා ගියේ. මේක තමයි බයික් එක. මේ පෙට්ටිය මේකට ආවේ නැහැ. පෙට්ටිය මම වෙනම හයි කරපු එකක්. තේමු කියලා ඇප් එකක් තියෙනවා. ඒකෙන් තමයි ඕඩර් කරේ. දැන් මේක තමයි බයික් එක. මේ එන පාර නම් ලේසි වුණේ නෑ. මේ බයික් එක ඇත්තටම හොඳයි. මට තාම ලොකු පිකප් එකක් ගන්න විදිහක් නැහැ. මොකද එන්ජින් එක අලුත් හින්දා මට ගොඩක් හයියෙන් යන්න බෑ. මේක ඇත්තටම බයික් එකේ වර්ගය කියනවා නම් GF Moto තර ගහලා තියෙනවා. GF Moto 700 MT 1cc 700 එන්ජින් එක KTM බයික් එකක් කියනවා එහෙනම්. කපල් එකක්ද කොයිද? මේකේ ඉස්සරහා ඩබල් ඩිස්ක් යනවා පිටිපස්සේ සිංගල් ඩිස්ක්. විශේෂම ඒවා තමයි මේකේ හෑන්ඩ් ග්‍රිප් සීට් එක ඔක්කොම හීටඩ් එන්නේ. අද වගේ දවසක නම් මාර විදියට උමනා වුණා. මම හෑන්ඩ් ග්‍රිප් එක නම් පාවිච්චි කරා. මොකද උදේ ටිකක් සීතලක් ආවා. ඒකින්ද මේක වටිනවා. ඩිස්ප්ලේ එක පොඩි. මේක ආවේ නෑ. මේක මම මොඩිෆයි කරා. මේක මම ඔන්ලයින් ගත්තා. ෆෝන් හෝල්ඩර් එක ගත්තා. මේ පෙට්ටිය නම් ඇත්තටම හොඳයි. ඔයාලා මම ඇරලා පෙන්නන්න. මේක පොඩි ගාණක් උනේ. අනික ඇතුළ හොඳ ක්වොලිටි 100ක් ක්වොලිටි නෑ. ඒත් වර්ධක් කියන්න බෑ තිබ්බ ගානත් එක්ක හැටියට. හරියට මම ලොකු රිවිව් එකක් කරන්නම්. බයික් එක හොඳයි. එකම අඩුව සද්ද ටිකක් මදි මට. අඩිය සද්ද වැඩි වුණා නම් හොඳටම හොඳයි. ඉස්සරහා හෙඩ්ලයිට් එක දැන් ටිකක් ජරා වෙලා තියෙනවා. මොකද අද ඉති. දැන් ඔය වීඩියෝ එක මෙතනින් යන්න ඉවරද? නෑ. මොකද අද විශේෂයක් වෙනවා. මං ඉන්න ගමේ අද තියෙනවා පොඩි නිකන් මෝටර් ෂෝ එකක් වගේ. බයික් වාහන මං හිතන්නේ ඔක්කොම වගේ තියෙනවා. ෂෝ එකක් කිව්වට ෂෝ එකක්ම නෙමෙයි. මොකද අද සාමාන්‍යයෙන් අගෝස්තු ඉවරුණාත් එක්කම ගොඩක් සිටි වල පොඩි උත්සව වගේ තියෙනවා. අද අපේ එකෙත් ඒ වගේ උත්සවයක්. හවස 3:00 මට තමයි තියෙන්නේ. දැන් වෙලාව 10ට කිට්ටුයි. පිටවට යනවා. මොකද පැයකමාරක් යනවා. ගිහිල්ලා පොඩ්ඩක් බයිසිකලෙත් පොඩ්ඩක් පොලිෂ් කරලා ගමු. මොකද මේ දවස් ටිකේම පැද්දා. දැන් ඉස්සරහා ජරා වෙලා මොකද සත්තු වදිනවා. බයික් එක නම් මම ගොඩක් ආසයි. ගොඩක් ලස්සන බයික් එක. ඔව් දැන් පල්ලෙහාට ටික පරිස්සමෙන් යන්න. මොකද කිලෝමීටර් 19කට වැඩිය මට හම්බුනේ වංගු. ඒව ඔක්කොම ළඟ නමන වංගු තියෙන්නේ. දැන්
අපි තව ටිකක් උඩට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා අපි යන්න පටන් ගමු. I should have seen it coming through the years left in the dust. Ducati. But after all the lessons learned, it would end the BMW bus. KTM. There's a first for everything, like a hand holding mine. Now I'm left here with the pain from her I love you goodbye. Though it hurts to watch my whole world become the woman she would be. The thing that I forgot was set her free. I taught her how to leave. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ දැන් යනවා මේ ටික පොඩ්ඩක් සුද්ධ කරලා දාන්න. මොකද මේ සත්තු වැදිලා තියෙන්නේ. ඒව නම් යනවටක් ගාලා ඇලෝවිල් එක පොඩ්ඩක් මේ කවුලක් නේ පිටිපස්ස කරන ටිකක් ජරා වෙලා ඒක සුද්ධ කර ගන්න ඕනේ. try කරන්න ඕනේ මෙන්න මෙතන මොනවා හරි මේකක් තියෙනවා ඒක අවා ගන්න පුළුවන්ද කියලා. ওই ටික තමයි දැන් කරන්න තියෙන්නේ. මේ ටික කරලා පෙන්නන්න යනවද නැද්ද කියලා. යනවා නම් හොඳයි, නැත්නම් එන ගෙමත් එන්න වෙනවා මේක යවන්න. දැන් නම් තිබ්බරේටි ගොඩක් හොඳයි. ෂයින් එක ඇවිල්ලා තියෙන්නේ මේ ටික ඔක්කොම හරි. දැන් තියෙන්නේ ඇලෝ වීල් ටික තමයි. ඇලෝ වීල් ටිකයි මෙතන මේකයි හදාගන්න. දැන් නම් ඉස්සරහට ගොඩක්ම ලස්සනයි. තිබ්බ ජරා ඔක්කොම ගියා. හොඳටම පිහදා වුණා. වතුර අල්ලන්නේ නැතුවම ඒ කියන්නේ නෝමල් වතුර අල්ලන්නේ නැතුවම ඉන්න තමයි ගොඩක්ම උත්සාහ කරන්නේ. මොකද මේ වතුර වල පොඩ්ඩක් ක්ලෝරින් ගතිය ගොඩක් වැඩි. ඒක හින්දා ඒක අල්ලන්නේ නැතුව ඉන්න තරමට හොතයි. පොඩ්ඩක් ඇලුවට නම් කමක් නැහැ. ඉතින් කියන්නේ ගොඩක්ම අල්ලනවා නම් හොඳ රැස්සට එහෙම තිබුණොත් එහෙම එතකොට නම් වතුර එකක් අල්ලනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒ තියෙන ජරාවත් එක්ක ඉක්මනට යන්න. කොහොම හරි හැමදාම ඉතින් වතුර දාන්න නැතුව ඉන්න හම්බෙන්නේ නැහැ. දැනට මේ විදිහට හොඳටම හොඳයි. දැන් ඔයාලට පේන්නේ ඇති මේ දෙකේ වෙනස. WD-40 එක ඇත්තටම හොඳයි. ඔයාලා මේක කරනවා නම් මේක එකපාර මෙතනට ගන්න එපා. රෙදි ගාල්ලකට ගාලා කරන්න. ඒ තමයි හොඳම දේ. ජරාව නිකම්ම යනවා. එහෙනම් අපි යන්නේ ගිහලා බලමු. දැන් මේ වෙද්දී සිටි එක මැද්දට කට්ටියයි මම ටිකක් පරක්කුයි. විනාඩි 5ක විතර පරක්කු යන්නක් ගාලා අපි